පුතේ දැන් ලොකු ප්‍රශ්නයක් නේ ඔයාලට මේ පාඩම් කරන දේවල් මතක නැහැ කියන එක. අමතක වෙනවා කියන එක. හැබැයි ඔයා හිතුවද ඔයා පාඩම් කරන ක්‍රමවේදයේ මොකක් හරි වෙනසක් කරලා බලන්න. මොකද සමහර විට අපි පාඩම් කරන ක්‍රමවේදයේ පොඩි අවුලක් ඇති. ඒ අවුල නිසාම මොකද ඔයාලට ඔය පාඩම් කරන කිසි දෙයක් මතක නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න ගත්තහම කිසිම දෙයක් මතක් වෙන්නේ නැහැ. හැබැයි පාඩම් කරලා තියෙනවා. පැය ගාණක් පාඩම් කරත් ඒකමයි. එතකොට මෙහෙම වෙන්න හේතුව බලපුවම ඔයා මේ පාඩම් කරනවා කියලා කරලා තියෙන්නේ නිකාම්ම කියවගෙන යන එක. හැබැයි ඒකෙන් ඔයාට ඇත්තටම ඔයාගේ දිගුකාලීන මතකයට දෙයක් දාගන්න හරි අමාරුයි. මේ දිගුකාලීන මතකයට දාන විදි තියෙනවා පුතේ. ඒ එක ක්‍රමයක් තමයි ඔයා පාඩම් කරන පොඩි වෙලාව හරි කමක් නැහැ. ඒ පාඩම් කරන කොටස හොඳට කියවගෙන ආයෙත් වෙනත් කොලයක් ගන්න. හිස් පිටුවක් අරගෙන ඔයා පාඩම් කරපු දේ මතකයෙන් නැවත ලියන්න. නැත්තම් පුතේ ඔයා පාඩම් කරපු කොටස තව කෙනෙකුට කියා දෙන්න. මේ ක්‍රමවේදය 100% සාර්ථකයි. ඔයාට ඔයා පාඩම් කරන දේ දිගු කාලීන මතකයට දාගන්න.